పూర్ව කර්ම රහතන් වහන්සේලාටත් විපාක දුන්නා. භාග්‍යතුන් වහන්සේටත් විපාක දුන්නා. තව කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ එතකොට. අපේ භාග්‍යතුන් වහන්සේටත් කොන්දේ අමාරුවක් තිබුණා. ඒ කොන්දේ අමාරුව ඇති වෙච්ච වෙලාවට සරියුත් මහ රහතන් වහන්සේට කතා කරලා සඳහන් කරනවා සාරිපුත්ත දේශනාව මෙතන ඉඳලා කරගෙන යන්න. මට ටිකක් ඇලවෙන්න ඕනේ කියලා. හොඳරි දෙනවා කියලා. ඉතින් මොකද්ද හේතුව? බොහොම බෝධිසත්ව ධර්ම පුරන ඈත අතීතයක ඊටා මිටි පුජ්‍යලේ නමුත් අතිශයින්ම දක්ෂ සටන් ශිල්පියෙක්. ප්‍රදේශයට අභියෝග කර කර එනවා මල්ලෝපුර ශූරේ. හැම ප්‍රදේශයකටම අභියෝගයක් වුණා මෙයා. තමන්ගේ ගමටත් ආවා. තමන්ගේ අයටත් අභියෝග කළා. මෙයත් එක්ක අභියෝගයට එළඹෙන සියලු දෙනා මරනවා මෙයා. නමුත් මේ අගුටු මිට්ටා වගේ චූටි මිනිසයා කිව්වා එපා. මේ මිනිසුන්ට අභියෝග කරලා ඔහොම ගහන්න එපා. ඉතින් කියන දේ අහන්න නැති නිසා මෙයාම ආවා මෙයාට අභියෝගෙට. ඉතින් මේ මල්ලෝපුර ශූරයත් අවඥාවට hina වුණේ මේ අඟුටු මිට්ටා මාත් එක මොනව කරන්නද කියලා. නමුත් සඳහන් කරනවා උඩ දාලා පොළොවේ ගහලා කොන්ද කැඩුවා කියලා. හරි ශක්තිමත්. ආන්ගේ අකුසලයේ තමයි භාග්‍යතුන් වහන්සේ දිගින් දිගට එන්නේ කියලා භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා. සංසාර කර්ම. එහෙනම් එතකොට අද ස්වාමින් වහන්සේලාටද වෙනත් පූජක කෙනෙකුටද කාටද මේ කර්මය යන්නේ කියන කාරණාව කියන්න පුළුවන් කමක් නැහැ. අපි අද මේ ජීවිතේ කරලා නැති වුණාට පෙර ජීවිතේ කරපු කර්ම හරියට බලපානවා. ආන්ගේ කර්ම අතර සඳහන් කරනවා මේ ජීවිතෙන් යම් දෙයක් කරලා ඒක විපාක දෙනවා නම් මේ ජීවිතේම ඒකට කියන්නේ ditta ධම්ම වේදනීයයි කියලා. මේ ජීවිතේ කරපු කර්මය මේ ජීවිතේම විපාක දෙනවා. ditta ධම්ම වේදනීයයි. ඊළඟට ගියාත්මේ කරපු කර්මයක් විපාක දෙනවා. ඒකට කියන්නේ උපපජ්ජ වේදනීයයි කියලා. ඊළඟට සඳහන් කරනවා ඊටත් කලින් කෝටි ගණන් ආත්මවල ඉපදිච්ච ආත්මවල අපි කරපු කර්ම ඒ කර්ම වලට සඳහන් කරන්නේ අපරාපරිය වේදනීයයි කියලා. මේ අපරාපරිය වේදනීය කර්මය ඊටාම බලවත්. ආත්ම 100ක් අපි ඊටාම සිල්වත් ජීවිතම ගෙවුවා වෙන්න පුළුවන්. නමුත් මේ සංසාරේ ඉපදුනේ ආත්ම 100 නෙමෙයිනේ. ප්‍රකෝටි ගණන් බුද්ධාන්තර ගණන් ආත්මවල අපි ඉපදිලා කොයිතරම් අපරාධ කරපු අයද කවුද දන්නේ? ආන්ගේ අකුසල අපරාපරිය වේදනීය වශයෙන් අපිට විපාක දෙනවා. ඒක ස්වාමින් වහන්සේ නමකටද රහතන් වහන්සේ නමකටද ලෞතර බුදුරජාණන් වහන්සේටද කියලා සීමාවක් නැහැ. කර්මයේ හැටි එකයි. ඒ නිසා එහෙමනම් අද ස්වාමින් වහන්සේලා විතරක් රෝගාබාධ වලට ගොදුරු වෙන්නේ ඇයි කියලා අහනවා නම් තව අහන්න පුළුවන් සම්මාදිට්ඨිකයෝ මෙච්චර දුප්පත් වෙනකොට මිත්‍යා දෘෂ්ටිකයෝයි මෙච්චර පෝසත් වෙන්නේ කියලා. ඒ වගේ ප්‍රශ්නයක් ඒක.